මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හටයි දුර්ලභයිලු. ඒක නම් ඇත්ත හොඳයි. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. ආර්ය කෙරවෙනතුරු කාගේ රැවටිල්ල කියලා දෙයක් තියෙනවා. ඔය අපේ ජන කවිය ඒවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවිච්චා. මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේ ඒක අයින් කරලා දාන්න. ඒක නොසලකා හරියට. ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. කවුරු හරි අපිට උදව්වක් කරපුවාම අපි හිතමුකෝ දැන් අත්දැකීම් නැති ඕන තරම් හොඳයි. වැඩිපුරම විඳවලා තියෙන්නේ. පසුතැවිලි වෙලා තියෙන්නේ. උදව් කරපු මිනිස්සු හින්දාද උදව් නොකරපු මිනිස්සු හින්දාද? උදව් කරපු මිනිස්සු. කොහෙද කෙලේ ගුණයක් තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ අර හිප්පිත් නැති බෝධියටනේ බුදු වෙලා පළවෙනි සති බෞද්ධ සාහිත්‍යයේ උගන්වනවා අනිමිස ලෝචන පූජා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙන්න. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳයි. කාලේ හොඳයි. අද අර ආයෙත් හෙට හොඳයි. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක හොඳ නරක තීරණය කරන්නේ.